ආයුබෝවන්. අද මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවෙම බණ්ඩාගාරයේ මේ සිද්ධ වෙලා තියෙන මංකොල්ලය සම්බන්ධයෙන්. ඇත්තටම එකවරක් ජනාධිපතිවරයා කියලා කියනවා ජනාධිපතිවරණයට පෙර මහජන මුදල් සාංගික දේපල වගේ ආරක්ෂා කරනවා කියලා. හැබැයි එහෙම ආරක්ෂා කරාද? ඊට පස්සේ ඩිජිටල් කරණය කරනවායි කියලා උත්සවයකදී ජනාධිපතිවරයා කිව්වා සයිබර් සිකියුරිටි ගැන මේකේ බොහොම ඒගොල්ලෝ අවධානය යොමු කරලා සයිබර් සිකියුරිටි වැඩි කරනවා කියලා. එතකොට සයිබර් ප්‍රහාරයක් දියත් කරනවා නම් අපේ ෆයර්වෝල්ස් කඩාගෙන ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකේ සිස්ටම් එක ඇතුළට හැකර් කෙනෙක් රින්ගන්න ඕනේ. එහෙම නැත්නම් මහා බැංකුවේ හොරකම් කරනවා නම් මහා බැංකුවේ ෆයර්වෝල් එක කඩන්න ඕනේ. මම දන්න විදියට අපි දන්න විදියට නම් මෙහෙම ෆයර්වෝල් එකක් බ්‍රේක් කරනවායි කියන එක මහා බැංකුවේ ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකේ වගේ එකක් ලේසි වැඩක් නෙමෙයි. දැන් ඇත්තට මෙහෙම එකක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මේකට ෆන්ඩ්ස් ටික එවන්නයි කියලා. ඒක පිළි අරගෙන ඒ ඊමේල් එකට අපේ අයම ට්‍රාන්ස් එක ගහලා තියෙනවායි කියන එක මේ කියන්නේ. يعني කොහෙවත් කිව්වේ නෑනේ කවුරු හරි හැකර් කෙනෙක් අපේ සිස්ටම් අපේ පරිගණක පද්ධතියට ඇතුළු වුණා කියලා. එහෙම කිව්වේ නැහැ. එතකොට ඊමේල් එකක් තමයි එවලා තියෙන්නේ. එතකොට අපි හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ආයතනවල වැඩ කරන්නේ බොහොම පළපුරුද්දක් තියෙන මේවා ගැන හොඳට දන්න රජයේ නිලධාරීන්. එතකොට මේ වගේ තැන්වල වැඩ කරනකොට හොඳ ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ ප්‍රොසීඩියර්ස් ෆලෝ කරලා තමයි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් වැඩ කරන්නේ. එතකොට අපිට එන ඊමේල් එක ඊමේල් ඇඩ්‍රස් එක අපි ඩබල් චෙක් කරන්නේ නැද්ද? එතකොට මේ වගේ ගනුදෙනුවක් මේ කරනකොට නිලධාරීන් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ හැම නිලධාරීන්ම මේක චෙක් කරනවා හැම ඩීටේල් එකක්ම. ඒ චෙක් කරනකොට කාටවත් මේවා අහුුනේ නැද්ද? මේ වගේ ගනුදෙනුවක් සිද්ධ වෙනකොට අපේ මොබයිල් ඇප් එකකින් අපි තව කෙනෙක්ට ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනවා වගේ පහසුවෙන් මේ කරන ගනුදෙනුවක් නෙමෙයි. මේකට ප්‍රොසීජර් එකක් තියෙනවා. එතකොට මේ වගේ ගනුදෙනුවකට විදේශ සම්පත් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආදී වශයෙන් විවිධ නිලධාරීන් ගණනාවකින් අනුමැතිය ලබා ගන්න ඕනේ. ඉන්න නිලධාරීන් ගණනාවක් බයිපාස් කරගෙන තමයි ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ. එතකොට මේ කාටවත් මේවා චෙක් වුනේ නැද්ද? ඊළඟට අපිට ණය ලබා දුන්න ආයතනයත් එක්ක ඍජු වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකක් ඩිරෙක්ට් ප්‍රොසෙස් එකක් තියෙන්න බෑනේ. ඒතකොට ඒ ඊමේල් එකෙන් තමයි අපි ගනුදෙනු කරන්නේ. අපි ඒක දන්නවා. නමුත් ඒ ප්‍රොසෙස් එක මට පේන්නේ විශාල ප්‍රොසීජරල් නිග්ලිජන්ස් එකක් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ඔක්කොටම කලින් ඒ ගනුදෙනුවට මොකද වුනේ කියලා හොයන්න කලින් බලලා තියෙන්නේ ඉස්සරින්දම්ම මේක සිද්ධ වෙලා තියෙනවද කියලා තමයි. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවට කොහොම වුණත් මුලින් ඉඳලම වෙලා තියෙන්නේ මහා බැංකුව හොරකම හොයන්න ආපු අය දැන් වෙලා තියෙන්නේ භාණ්ඩාගාර හොරකම හොයන්න. ඊත් අයගේම හොය හිටියා මිස රටේ සංවර්ධනය වෙනවද? රටේ ප්‍රොසීජර්ස් වල අඩුපාඩු තියෙනවද? ඒවා අපි හදන්න ඕනද? නීති රීති ප්‍රතිපාදනය කරන්න ඕනේ මොනවටද? එතකොට තව මොනවද අපි සංවර්ධනය වෙනුවෙන් කරන්නේ කියනවා හිතනවා වෙනුවට වෙලා තියෙන්නේ ගැලරිය චූන් කරන්න කාගේ හරි එකක් හොයා ඉන්න එක තමයි වෙලා තියෙන්නේ. මේක මහා බැංකුව කැඩුවා කියලා නිකන් ගහන මඩේ වගේ නෙමෙයි. මේක අමුවේ පේනවා ඊමේල් එකකින් account number එකක් ඇවිල්ලා තියෙනවා වැරදි account එකකට funds ගිහිල්ලායි තියෙනවා කියලා. එතකොට වැරදි account එකක් දැන් අපි කියමුකෝ අපිට ණය ලබා දීපු ආයතනයේ නමයි ඒගොල්ලෝ මේ එවල තියෙන account number එකයි tally වෙන්නේ නැත්නම් receiving bank එකෙන් මේ transaction එක reject කරනවා. එතකොට එහෙම රිජෙක්ට් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ එන්ඩ් එකේ මිස්මැච් එක අයින් තියෙද්දි මේ ෆන්ඩ්ස් ටික රිසීව් කරගන්න මැනුවලි රිසීව් කරගන්න පාර්ශවයක් ඉන්න ඕනේ. ඒ රිසීව් කරගත්ත එකත් වෙරිෆයි කරන්න තව පාර්ශවයක් ඉන්න ඕනේ. එහෙනම් වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එක මගහැරලා ෆන්ඩ්ස් ටික රිසීව් කරගන්න ඕනේ. හරි. අපි කියමුකෝ හැකර්ගේ account එක හින්දා හැකර් ඒ පැත්තෙන් ඒක කරගත්තයි කියලා. හරි. සෙටප් එකක් හරහා. නමුත්
අපිට ආපු ඊමේල් එකේ ඊමේල් ඇඩ්‍රස් එක චෙක් කරන්නේ නැද්ද? ඒ account number එකයි අපි ගාව තියෙන ලිපිගොනුවේ අතර මේ වෙනස් account number එකක් ඇවිල්ලා තියෙනවා. මොකද මේක ඩොලර් මිලියන 22.9ක් ගෙවන්න තියෙන එකකින් කොටසක් තමයි 2.5යි කියලා කියන්නේ. එතකොට අනිත් මුදල් ගියපු account එක නෙමෙයි නම් ඒක ඩබල් චෙක් වෙන්න ඕනේ කියන එක හරිය මේ බොහොම සරල ප්‍රාථමික බැංකුකරුවෙක් වුණාම හරිම පාතමික කාරණයක්. ඉතින් මේක ගැන අපි කල්පනා කරලා බැලුවාම ඇත්තටම මිස්ටේක් එකක් නම් ජනතාව දැනුවත් කරලා ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. භාණ්ඩාගාරයේ නිවේදනයක් නිකුත් කරන්න තිබුණා. CID ක ඉන්ෆෝම් කරලා තියෙන්නේ මාස ගණනාවකට පස්සේ. ජනවාරි මාසෙ මේක හොයාගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම දැනගත්තා නම් ට්‍රාන්සැක්ෂන් එක මගදී ෆ්‍රීස් කරන්න තිබුණා. හරි. ඉතින් එහෙම කිසිම ක්‍රියාවක් සිද්ධ කරන්නේ නැතුව මේක මේ විදියට ගියා කියලා කියන්නේ අපිට නම් හිතන්න තියෙන්නේ මේක එකතු වෙලා ගහපු ගේම් එකක් කියලා. මේ වගේ විහිළු සැපයීමක් මං හිතන්නේ පහුගිය 76 වසරටම තිබුණයි කියලා. මේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඔබතුමාට මේක මගහැර යන්න බෑ. කාගේ හරි පිටින් දාන්න බෑ. ඒක නිසා විවිධභාවයක් තියෙන ස්වාධීන පරීක්ෂණයක් සිද්ධ කරන්න අනිවාර්යයෙන්ම. එතකොට මේකේ ගෙවීම් මාර්ගය සම්බන්ධ සියලු තොරතුරු ලබාගෙන කරුණාකරලා ව්‍යවහාරික විගණනයක් කරන්න. මම දැක්ක කීපයක්ම අමාත්‍යවරු කියනවා මේ හොරාගේ අම්මගෙන් නෙමෙයි මේක හොරාගෙන් පේනහනවා වගේ කියලා. ඒක ඇත්ත. ඉතින් අපිට මේ ඉන්න අතිරේක ලේකම්වරයා ඔහු දේශපාලන පත් කිරීම කරුණාකරලා ඔහු ඉවත් කර. ඇත්ත වශයෙන්ම ඉතින් අවසාන වශයෙන් ආණ්ඩුවට කියලා කියන්න තියෙන්නේ භාණ්ඩාගාරය මහා බැංකුව වගේ වගකීතු ආයතනවල වැඩ කරන නිලධාරීන්ගේ ඔවුන්ගේ දැනුමට ඔවුන්ගේ අත්දැකීමට මේ අපහාස කරලා මේ වගේ විහිළු සපයන්න එපා කියලා. මොකද මෙහිම මේ වගේ කතාවක් ආවම රාජ්‍ය හොඳින් වැඩ කරපු පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩ කරපු හොඳ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේම ගෞරවයට හානියක් වෙනවා. ඒක නිසා මේක මේ එකතු වෙලා කරපු වංචාවකට ඔවුන්ව ඈඳගෙන මේ මිනිසුන්ට නිකන් මහජනතාව අන්දන්න හදන්න එපා තවදුරටත් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කරුණාකරලා මේක හොයන්න. මේක හොයනකම් අපි බලාගෙන ඉන්නවා.